Welcome to my channel. ආයුබෝවන් වාසනාවන්ත දවසක් වේවා මගේ ආදරණීය යාළුවන්ට. අද මම වෙනස්ම විදිහට ලාව කේක් එකක් හදන්න තමයි යන්නේ. එන්නකෝ බලන්න මම හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා සීනි. මම සීනි ග්‍රෑම් 25ක් එකතු කරගෙන තියෙනවා. ඒකට මම තෙල් ටිකකුත් එකතු කරගන්නවා. අපිට අවශ්‍ය නම් බටර් එකතු කරගන්නත් පුළුවන්. දැන් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඊළඟට ඒකට මම රසායනික ලුණු සහ පාන්පිටි ග්‍රෑම් 20ක් එකතු කරගන්නවා. ඒකත් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඔන්න ඊළඟට තමා මං වෙනස් විදියට හදනවා කිව්ව දේ එකතු කරන්නේ. ඒ තමයි මයිලෝ. චොක්ලට් වෙනුවට මයිලෝ තමා මම අද යොදාගන්නේ. කලින් හදාගත්ත මිශ්‍රණයට මම මයිලෝ ග්‍රෑම් 15ක් එකතු කරගන්නවා. ඒකත් හොඳින් මිශ්‍ර කරගමු. දැන් තියෙන්නේ ලාවා කේක් එක හදාගන්න කප් ටික ලෑස්ති කරගන්නවා. මං කප් වෙනුවට යොදාගත්තේ මැටි කෝප්ප. ඒවට හොඳින් තෙල් ගාලා පිටි ටිකක් අතුරලා තමා දැන් මේ තියෙන්නේ. මම මේ බැටර් එක හදන්න කලින්ම වතුර එකක් ලිපේ තියාගත්තා. දැන් ඒක හොඳින් උතුරලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ කේක් ටික ස්ටීම් කරගන්න. ඔන්න අපේ මයිලෝ ලාවා කේක් එක රෙඩි. පාට වගේම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. ආයෙම දවසක එන්නම්. මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක්. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.